Hello my dear students කොහොමද ඔයගලන්ට අදත් අරගෙන ආවා චිත්‍රපට දෙබස් කොටස් ඇසුරෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පාඩම් මාලාවේ ප්‍රයෝජනවත් පාඩමක්. අද පළවෙනි idiomatic phrase එක Stop messing around. Stop messing around. Stop messing around. stop messing around. stop කියනවා යම් කරගෙන ආපු වැඩක් නවත්වනවට verb එකක් වශයෙන්. stop කියනවා නැවැත්වීමට නැවතුමට noun එකක් වශයෙන්. stop කියන එක මෙතන පාවිච්චි වෙන්නේ විධානයක් වශයෙන් command එකක් වශයෙන් නවත්වන්න. messing around mess කියනවා අපි අවුලකට around කියනවා වටේ අවට කියන mess around කියන phrasal verb එකේ දුනහම අපි mess around කියනවා යම් තැනක් අවුල් කරනවා යම් තැනක බොළඳ විදියට හැසිරෙනවා සෙල්ලක්කාර විදියට හැසිරෙනවා අවුල් විදියට හැසිරෙනවට අපි කියනවා mess around කරනවා කියලා. messing around කිව්වම gerund එක මෙතන පාවිච්චි වෙන්නේ සෙල්ලක්කාර විදියට හැසිරීම බොළඳ විදියට හැසිරීම. stop messing around නවත්වන්න සෙල්ලක්කාර විදියට හැසිරීම නවත්තන්න අවුල් කරන එක කියන වචන බල අර්ථය. අපි මේක ඉඩියම් එකක් වශයෙන් ඉංග්‍රීසි වල පාවිච්චි කරනවා කෙනෙක්ට කියන්න නවත්තන්න සෙල්ලම් කරන එක නවත්තන්න විකාර කරන එක. දැන් හිතන්න ඔයාගේ දරුවෙක් පාසල් වැඩ කරන්න තියෙද්දි ෆෝන් එක ඔබනවා වෙන වැඩක් කර ඉන්නවා. මේ වෙලාවට ඔයාට කියන්න පුළුවන් stop messing around and focus on your homework. සෙල්ලම් කරන එක විකාර කරන එක නවත්වලා ඔයාගේ පාසල් ගෙදර වැඩ ගැන අවධානය යොමු කරන්න. දැන් හිතන්න ඔයා පාසල් ගුරුවරයෙක් දරුවෝ ටික මේ පාසලේ මොකක් හරි පාඩමක් ඔයා කියලා දෙද්දී විකාර කරනවා ඒගොල්ලෝ කෑ ගහනවා ඒ වෙලාවට ඔයාට කියන්න පුළුවන් stop messing around and listen to me. විකාර කරන එක සෙල්ලම් කරන එක නවත්තලා මට සවන් දෙන්න. මේ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් stop messing around විකාර කරන එක නවත්තන්න. Stop messing around. 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 Stop messing around in here. Stop messing around in here. Come on, stop messing around. Come on, stop messing around. Stop messing around. Stop messing around. අපි අද second phrase එක don't judge a book by its cover. don't කියන්නේ do not කියන එකේ contraction form එක. do not කියන්නේ කරන්නේ නැත නැත්නම් විධානයක් වශයෙන් කිව්වොත් කරන්න එපා. judge කියන්නේ විනිශ්චය කරනවා යම් දෙයක් හොඳයිද නැද්ද මේ කරන විදිය හරිද. ඔයා මතයකට එනවා විනිශ්චය කරනවා. a book කියන්නේ පොත. a book කිව්වහම පොතක්. by its cover by කියන්නේ යමක් විසින් ඒකෙන් its cover its කියන්නේ ඒකේ උගේ කියන අර්ථය. cover කියන්නේ පිට කවරය පිට කොළය. don't judge a book by its cover කිව්වහම පොතක් විනිශ්චය කරන්න එපා ඒකේ පිට කවරයෙන් කියන වචනවල අර්ථය. මේක අපි idiomatic විදිහට පාවිච්චි කරනවා කෙනෙක් ගැන දෙයක් ගැන ඒකේ පිටින් බලලා ඒක ගැන තීරණයකට එන්න එපා කියලා කෙනෙක්ට කියන්න. දැන් හිතන්න ඔයා ඉගෙන ගන්න යුනිවර්සිටි එකක පාසලක ගොඩක් ලැජ්ජාකාරී shy ගොඩක් බයගුළු ටිමිඩ් ළමයෙක් ඉන්නවා. මේ ළමයා හැබැයි හරි දක්ෂයි. මේ වෙලාවට කෙනෙක් එයානම් ගොඩක් ලැජ්ජාකාරී එයානම් එච්චර දක්ෂ නැතුව ඇති කියලා කෙනෙක් පිටින් බලලා මතයකට එනකොට ඔයාට කියන්න පුළුවන් don't judge a book by its cover. she is very clever. පිටින් බලලා එයාව තීරණය කරන්න එපා. එයා ගොඩක් දක්ෂ කෙනෙක්. දැන් හිතන්න ඔයගොල්ලෝ රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා කෑම කන ලෑස්ති වෙනවා. එතකොට කෑම නිකන් ලස්සනට පේනවා. ඔයත් එක්ක ඉන්න යාළුවෙක් කියනවා මේ කෑම නම් රස පාටයි. එතකොට ඔයාට කියන්න පුළුවන් don't judge a book by its cover. let's eat it first. මේක පිටින් බලලා තීරණය කරන්න එපා. අපි මුලින් කාලා ඉමු. Don't judge a book by its cover. 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 You don't judge a book by its cover? Never judge a book by its cover. Never judge a book by its cover. Don't judge a book by its cover. Try it. Don't judge a book by its cover. Try it. අපේ ද තුන්වෙනි phrase එක what did I miss? what did I miss? what කියන්නේ මොකක්ද කුමක්ද කියන අර්ථය. did I කිව්වහම did කියන්නේ කරනවා I කියන්නේ මම did I කිව්වහම මම කරන්නේ මම වෙන්නේ. මිස් බැඳපු නැති කාන්තාවකට අපි මිස් කියනවා ආමන්ත්‍රණය කරද්දී යමක් මගේ හැරෙනවට අපි කියනවා මිස් වෙනවා කියලා. මෙතන තියෙන ඒ අර්ථයෙන් what did I miss කිව්වහම මට මොකක්ද මගේ ඇරුනේ කියන වචන වල අර්ථය. දැන් හිතන්න ඔයා පාසලට පරක්කු වෙලා යනවා. යනකොට ඔයාට උදේ මොකක් හරි පාඩමක් මගේ ඇරිලා. එතකොට ඔයාට යාළුවන්ගෙන් අහන්න පුළුවන් sorry I am late what did I miss? සමා වෙන්න මට පරක්කු වුණා මොනවද මට මගේ ඇරුනේ. දැන් හිතන්න ඔයා මොකක් හරි කතාවක් කර ඉඳිද්දී ඔයා චුට්ටකට සවුන්ඩ් අවුට් වෙනවා. ඔයා මනසින් ඒ කතාවෙන් එළියට යනවා. ඔයා වෙන කල්පනාවක ඉන්නවා. එතකොට ඔයාට අහන්න පුළුවන් sorry I'm zoned out what did I miss? ඩක් මම වෙන කල්පනාවකට ගියා. මොනවද මට මගේ ඇරුනේ? what did I miss? මොනවද මට මගේ ඇරුනේ? What did I miss? What did I miss?
What did I miss? What did I miss? What did I miss? What did I miss? What did I miss? What did I miss? What did I miss? What did I miss? What did I miss? What did I miss? What did I miss? So, what did I miss? So, what did I miss? අපේ the fourth phrase එක curiosity killed the cat. Curiosity killed the cat. Curiosity කියනවා අපි යමක් දැනගන්න තියෙන බලවත් කැමැත්තට, බලවත් ආශාවට. අපි කුතුහලය කියලා සිංහලෙන් කියනවා. killed. kill කියන්නේ මරනවා, ඝාතනය කරනවා. killed කිව්වහම මැරුවා, ඝාතනය කළා කියන simple past form එක. the cat. cat කියන්නේ පූසා, බලලා. Curiosity killed the cat. කුතුහලය මැරුවා පූසව. කුතුහලය බලලව මැරුවා. අපි මේක ඉඩියම් එකක් විදිහට ඉංග්‍රීසි වල පාවිච්චි කරන්නේ ඕනෙවට වඩා යමක් ගැන දැනගන්න තියෙන ආසාවම ඒකින්ද ඔයාව කරදරයකට වැටෙන්න පුළුවන් කියලා කෙනෙක්ට කියන්න. දැන් හිතන්න ඔයගොල්ලන්ගේ නොවන වෙන ඔෆිස් එකකට ඔයගොල්ලෝ ගිහින් ඉන්නකොට එතන තියෙන ඩ්‍රෝවර් එකක්, ලාච්චුවක්, මේසයක් තියෙනවා ලාච්චුවක් එක්ක. ඒකේ යාළුවෙක් මේ ඩ්‍රෝවර් එකක් මේ ලාච්චුවක් අරින්න යනවා. එතකොට අපිට යාළුවාට කියන්න පුළුවන් don't open that drawer. Curiosity killed the cat. අරින්න එපා ඒ ලාච්චුව. මොකද්ද මේ ලාච්චුවේ තියෙන්නේ කියලා ඔයාලට බලන්න තියෙන ආසාවෙන්ම ඔයාව කරදරේ වැටෙන්න පුළුවන්. දැන් හිතන්න ඔයාගේ යාළුවෙක් අලුතෙන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි හොයාගෙන ගොඩාක් ප්‍රශ්න අහනවා එයාගෙන්. ඔයා කලින් යාළු වෙලා හිටියේ කාත් එක්කද? ඔයා කොහෙද ගියේ? හැමදේම අහන්න ගන්නවා යාළු වෙච්ච ගමම්ම. එතකොට ඔයාට කියන්න පුළුවන් don't ask too many questions. ගොඩාක් ප්‍රශ්න අහන්න යන්න එපා. Curiosity killed the cat. කුතුහලය බලලව මැරුවා. වැඩිපුර දැනගන්න තියෙන උවමනාවම ඔයාට ඕකෙන් හානියක් වෙන්න පුළුවන්. නැත්තම් ඔයාට ඔය සම්බන්ධය නැති වෙන්න පුළුවන්. ඔයාට මේ වැඩිපුර දෙයක් ගැන හොයන්න දැනගන්න තියෙන ආසාවම ඔයාට ඔකට කරදරයක් වෙන්න පුළුවන්. Curiosity killed the cat. 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 අපේ පස්වෙනි phrase එක let me bring you up to speed. Let me bring you up to speed. Let me කියන්නේ let කියන්නේ ඉඩ දෙනවා. me කියන්නේ මට මාව. let me කිව්වහම මට ඉඩ දෙන්න. bring කියන්නේ ගෙනෙනවා. යමක් වෙතට ගෙනෙනවට අපි කියනවා bring කියලා. you කියන්නේ ඔයා up to කියන්නේ යම් තැනක් දක්වා තැනක් වෙනකන්. speed කියන්නේ වේගය. let me bring you up to speed. මට ඉඩ දෙන්න ඔයාව වේගයට වෙනකන් ගෙනෙන්න. මට ඉඩ දෙන්න ඔයාව වේගයට ගෙනෙන්න කියන වචනවල අර්ථය. අපි මේක ඉංග්‍රීසි වල ඉඩියම් එකක් වශයෙන් පාවිච්චි කරන්නේ කෙනෙක් යම් දෙයක් ගැන අලුත්ම තොරතුරු දන්නේ නැත්නම්, දැන් වෙච්ච දේ දන්නේ නැත්නම් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් එයාට කියන්න. දැන් හිතන්න ඔයාගේ කොලීග් කෙනෙක්, ඔයත් එක්ක එකට වැඩ කරන කෙනෙක්, එයාට අද තිබ්බ මීටින් එක මිස් වෙනවා. එයාට කියන්න පුළුවන් ඔයාට you missed the meeting. ඔයාට මීටින් එක මිස් වුණා. ඉන්න මම ඔයාට මේකේ අලුත්ම තොරතුරු ටික දෙනකම්. දැන් හිතන්න ඔයාගේ ඔෆිස් එකක ඔයා බොස් කියලා. ඔයා අලුත් ප්‍රොජෙක්ට් එකක් ගැන අලුත් ටික දවසක් ඔයගොල්ලෝ කරගෙන ආපු ව්‍යාපෘතියක් ගැන ඔයා නැවත කතා කරන්න ගන්නවා ඔයාගේ වැඩ කරන අයට, සේවකයන්ට. එතකොට ඔයාට කියන්න පුළුවන් before we start, අපි පටන් ගන්න කලින් let me bring you up to speed. ඉන්න මම ඔයගොල්ලන්ට මේකේ අලුත්ම අප්ඩේට්ස් ගැන, මේකේ අලුත්ම තත්ත්වය ගැන කියන්න. Let me bring you up to speed. 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 අදත් ඔයගලන්ට සුපිරි ප්‍රයෝජනවත් පාඩමක් අරගෙන ආවේ. හොඳයි නම් like එකයි comment එකයි ඔබන්න අමතක කරන්න එපා. Thank you so much my dear students. See you again soon.